එකතු වෙලා ඉන්නේ. අද වැඩසටහන ඉතාම වැදගත්. මොකද අපි පළවෙනි ටූර්නමන්ට් එක පවත්වන්න තමයි යන්නේ. ඉතින් නම් මුලින් බලමු කොහොමද මේ ටූර්නමන්ට් එකට ඔයගොල්ලෝ ජොයින් වෙලා දැන්ටමත් ඉන්නේ. එහෙම හරි නැත්නම් ඔයගොල්ලන්ට ගැටලු මොනවා හරි තියෙනවා නම් ඒ ගැටලු ගැන අපි පොඩ්ඩක් බලමු. මුලින්ම අර WhatsApp එකේ ඔයගොල්ලන්ට මේ ටූර්නමන්ට් එකට දාන්න ලින්ක් එකක් දීලා තියෙනවා. ඒ ලින්ක් එක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාම ඔයගොල්ලන්ට බ්‍රවුසර් එකකින් මේ ටූර්නමන්ට් එකට අදාළ මෙහෙම ස්ක්‍රීන් එකක් පෙන්වනවා. එහෙම පෙන්වන්නේ නැහැ කියන්නේ ඔයගොල්ලෝ මේකට සයින් ඉන් වෙලා නැහැ. ඔයගොල්ලන්ට සමහර විට මෙහෙම පෙන්වන්නත් පුළුවන්. මේ විදිහට සයින් ඉන් කියන එකක් පෙන්වන්න පුළුවන්. එතකොට සයින් ඉන් කියලා එකක් පෙන්නුවොත් ඔයගොල්ලෝ මේ මෙතන සයින් ඉන් කියන එක පෙන්නලා මේ එවුවට පස්සේ මේ මෙතන ඔයගොල්ලගේ යූසර් නේම් එක හරි ඊමේල් එක හරි අපි කලින් රෙජිස්ටර් වෙන්න දාපු පාස්වර්ඩ් එකක් දාන්න. කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මේකට මේ රෙජිස්ටර් උනේ නැති මෙතන රෙජිස්ටර් කියන එකට ගිහිල්ලා ඒක අර අපි කලින් වීඩියෝ එකක් දාලා තිබ්බා. ඒකේ පියවර විදිහට මෙන්න මේක සම්පූර්ණ කරන්න පුළුවන්. එතකොට මේක හරියට මෙහෙම ආවේ නැත්නම් මේක පේස්ට් කරන්න පුළුවන් ඕගොල්ලන්ට මේ ලින්ක් එක කොපි කරලා ඕගොල්ලගේ අදාළ බ්‍රවුසර් එකට. දැන් ෆෝන් එකෙන් වගේ ජොයින් වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා නම් එයාට ඒ ලින්ක් එක පේස්ට් කරන්න පුළුවන්. ඉතින් අපි බලමු මෙතන දැන් ජොයින් කියලා බොත්තමක් තියෙනවානේ. මෙන්න මේ ජොයින් කියන බොත්තම එබුවාම මේ ටූර්නමන්ට් එකට එනවා ඔයගොල්ලෝ. මේ පේනවා. ඉතින් මෙතන දැන් මාව ජොයින් වෙලා තියෙනවා. එතකොට ඒ විදිහට තමයි මේ ටූර්නමන්ට් එකට ඔයගොල්ලන්ට ජොයින් වෙන්න පුළුවන්. දැන් ෆෝන් එකක වගේ ජොයින් වෙන කට්ටියටත් මේ ලින්ක් එක පේස්ට් කරන්න නැතුව කෙලින්ම ක්ලික් කරන්නත් පුළුවන්. මේ ලින්ක් එක කෙලින්ම ක්ලික් කරාම ඔයගොල්ලව බ්‍රවුසර් එකක් පෙන්වනවා. ඒක ඕපන් වෙනවා. ඒ බ්‍රවුසර් එකේ ඔයගොල්ලගේ Gmail එකක් දීලා ඒකට ඔයගොල්ලෝ ලොග් වෙලා හිටියොත් තමයි මෙතන ජොයින් කියන බොත්තම පෙන්වන්නේ. දැන් මෙතන ඔයගොල්ලන්ට කාට හරි මොනවා හරි ප්‍රශ්න තියෙනවද මේකට ජොයින් වෙන්න බැරි වෙච්ච chat එකට හරි මයික් එක ඔන් කරලා හරි කියන්න පුළුවන් අපිට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම්. මෙතන මේ ලින්ක් එක ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් මේ WhatsApp එකේ තියෙන මේ අපි දාලා තියෙන මැසේජ් එකේ යටම තියෙනවා ලීචස් ටූර්නමන්ට් ලින්ක් එක කියලා. අන්න එතන ලීචස් ටූර්නමන්ට් ලින්ක් එක කියන එක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් යන්න Zoom මැසේජ් එක දාලා තියෙන එකේ ලීචස් ලින්ක් එක. සමහර අය ලීචස් ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්නත් පුළුවන්. එතකොට මේ ලීචස් ඇප් එක ඩවුන්ලෝඩ් කරපු අයට කෙලින්ම ඇප් එක හරහා මේක ඕපන් වෙන්නත් පුළුවන්. එතකොට ජොයින් මේ බටන් එක ගිහුවොත් ඔයගලට ඒත් ජොයින් වෙන්න පුළුවන්. දැන් මේ මෙතන ඔයගොල්ලෝ ඇති කියලා හිතනවා. මෙතන දැන්ටමත් 10 දෙනෙක් ඉන්නවා. මේ ජොයින් වෙච්ච කට්ටිය තමයි පෙන්වන්නේ. අපි දැන් බලමු මෙතන මේ ටූර්නමන්ට් එක දැන් පටන් ගන්න තව විනාඩි 22ක් තියෙනවා. ඒ අතරතුර ඔයගොල්ලන්ට අපි කියලා දෙන්නම් මොනවාද මේ අපි ඉගෙන ගන්න ඕන දේවල් මේ ටූර්නමන්ට් එකක් පටන් ගන්නකොට අපි දැන් ගේම්ස් අදිනකොට මොනවාද අපි මුලින්ම වෙන්න ඕන දේවල් ගැන. දැන් ගේම් එකක මුලින්ම වැදගත් දෙයක් තමයි මම පටන් ගන්න කලින් කියන්නේ මේ සෙන්ටර් එකේ මේ කොටු හතරක් තියෙනවා. මේ කොටු හතර තියෙන්නේ මේ කොටු හතර ගොඩක් වැදගත්. මොකද මේ කොටු හතරෙන් පුළුවන් මුළු ගේම් එකක්ම පාලනය කරන්න. ඒ මොකද කියලා කිව්වොත් දැන් මේ හිතන්න මෙතන මේ කොටු හතර ඉත්තෙක් මේ කොටු හතරකට ආවොත් මේ ඒ ඉත්තට යන්න පුළුවන් ප්‍රමාණය වැඩි. එතකොට ඒකින්ද මේ කොටු හතර, ඒ කියන්නේ සෙන්ටර් ස්ක්වයර් කියලා කියන අපි මේ හතර, ඒ හතර අපි හොඳින් ආරක්ෂා කරගන්න ඕනේ. ඒ කියන්නේ ඒවා අයිති කරගන්න. අන්න ඒක අපි හොඳට වැදගත් කර මතක තියාගන්න ඕනේ. ඒකත් තව ඔයගොල්ලෝගේ ගේම්ස් අදිද්දි මෙතන මේ කාසල් කරන. ඒ කියන්නේ මේ කින්ගේ ආරක්ෂාව ගැන අපි හැම වෙලේම ගේම් එකක් අදිද්දි හිතන්න ඕනේ. අන්නේ කින්ගේ ආරක්ෂාව ගැන හිතලා ඔයගොල්ලෝ ඉත්තෝ ඩිවලොප් කරලා අපි දන්නවා ගේම් එකේ කොටස් තුනක් තියෙනවානේ ඕපනින්, මිඩල් ගේම්, එන්ඩ් ගේම් කියලා. ඒතර ඕපනින් එකේදී ඔයගොල්ලෝ පුළුවන් තරම් ඉත්තෝ ඇක්ටිව් තැන් වලට, ඒ කියන්නේ පුළුවන් තරම් ඉත්තෝ මේ ඉන්න ආරම්භක පේලි වලින් ඉස්සරහට ගෙනල්ලා ඇක්ටිව් කරන්න. ඊට පස්සේ මිඩල් ගේම් එකේදී තමයි අපි ඇටැක් කරලා ඉත්තෝ කපන්න පුළුවන් chance අරගෙන ඉත්තෝ කපලා අන්න ඒ වගේ ගේම් එක අරගෙන යන්න ඕනේ. එන්ඩ් ගේම් එකේදී අපි කින්ට ඇටැක් කරලා චෙක් මේට් කරන තැන වෙනකන් අපි බලන්න. අපි දැන් මෙතන ඔයගොල්ලෝ ටූර්නමන්ට් එකක් හදලා තියෙනවා. අපි ටෙස්ට් කරන් ටූර්නමන්ට් එකක්. මෙතන අපි 3 දෙනෙක් ජොයින් වෙලා ඉන්නවා. ඒතර මේ ටූර්නමන්ට් එක තව විනාඩි තප්පර ගානකින් පටන් ගන්නවා. අපි පෙන්නන්නම් කොහොමද ඔයගොල්ලෝ දැන් ජොයින් වෙලා ඉන්න ටූර්නමන්ට් එකෙත් පටන් ගන්නකොට කොහොමද ඔයගොල්ලන්ට ගේම් එකක් එන්නේ? ඒක ඉස්සරහට කන්ටිනියු කරන්නේ කොහොමද?
සහ ඒ ගේම් එක ඉවරුනාම අලුත් ගේම් එකකට යන්නේ කොහොමද කියන එක ගැන අපි ඔයගොල්ලන්ට පෙන්වන්නම්. හරි. අපි දැන් මේ පටන් ගත්ත ටූර්නමන්ට් එක දැන් ඇවිල්ලා තියෙන්නේ. දැන් මෙතන එක ගේම් එකක් ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙතන දැන් දෙන්නෙක් අදින ගේම් එකක් තමයි වැටෙන්නේ. එතකොට මේ මෙතන දැන් පෙයා වෙලා ඉන්නවා මේ දෙන්නේ. අපි බලමු මේගොල්ලෝ ගේම් එක ගැන. මුලින්ම මේගොල්ලෝ ගේම් එක කරලා තියෙන්නේ දැන් මෙතන පේනවා ඇති මේ ඉත්තෝ මැද ඒ කියන්නේ මෙතන අල්ලගන්න තමයි දෙන්නම ප්ලේ කරන්නේ. දැන් පළවෙනි එක්කෙනා වයිට් ඇදලා තියෙනවා. මෙතන E4. ඊළඟ එක්කෙනා E5. දැන් එතකොට මේ විදිහට මෙතන සෙන්ටර් එක අල්ලගන්න දෙන්නම පළවෙනි මූව් එකේම හොඳට ඇදලා තියෙනවා. දැන් බලමු ඊළඟ මූව් එක වයිට් මොනවද කරන්නේ කියලා. ඔව්. වයිට් මෙතන ක්වීන් H5. ඒ කියන්නේ මෙතන ක්වීන් ඩිවලොප් කරලා තියෙනවා ඉස්සරහට ගෙනල්ලා ඇටැක් කරන්න. දැන් බලමු බ්ලැක් කොහොමද මේකට අපි ප්‍රතිචාර දක්වන්නේ කියලා. බ්ලැක් මෙතන ඇදලා තියෙනවා G6. ඒ කියන්නේ මේ ක්වීන්ට ඇටැක් එකක් ඇවිල්ලා තියෙනවා. දැන් මේ ක්වීන් පස්සට ගන්න හරි ක්වීන්ට දැන් මේ ඇටැක් කරලා තියෙන පෝන්ගෙන්. ඒතර ක්වීන් දැන් බලමු අපි මොකක්ද මෙතන වෙන්නේ. දැන් මේ ඇටැක් එකත් එක්ක ක්වීන් එක්ක පස්සට ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ ක්වීන්ගෙන් මේ මෙතන පෝන් ඔයගලට පේනවා ඇති මෙතන E5 පෝන් කැපුණා. දැන් මෙතන තවත් විශේෂ දෙයක් තමයි මේ ටූර්නමන්ට් එකේදී මතක තියාගන්න ඕනේ මෙතන මේ වෙලාව ක්ලොක් එක දෙපැත්තෙම තියෙනවා මේ වෙලාවල් දෙකක්. මේ වෙලාවල් දෙකෙන් කියන්නේ එක ඔපෝනන්ට් කෙනෙක්ට එන වෙලාව. ඒතර කවුරු හරි මේ වෙලාව ඉවර වුණා කියන්නේ ගේම් එක පරාදයි. ඒතර ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේ වෙලාවත් බැලන්ස් කරලා මූව්ස් ටික හිතලා අදින්න. ඊට පස්සේ තව දෙයක් තමයි මෙතන දැන් චෙක් එකක් තියෙනවා. දැන් මේ වගේ තැනකදී ඔයගොල්ලන්ට ඉල්ලීගල් මූව්ස් එහෙම නැත්නම් අපි කරන්න බැරි මූව් එකක්. දැන් කරන්න බෑ මේ ලීචස් ඇප් එක හරහා. ඒක ඔටෝම දැන් බැලන්ස් මේ ඒගොල්ල ඒ මූව් එකක් අදින්න දෙන්නේ නැහැ. හිතන්න දැන් මෙතන ක්වීන්ගෙන් මේ බිෂොප්ගෙන් මෙතන ආරක්ෂා කරා. මෙතන මේ චෙක් එකක් ආවා. ඒ චෙක් එක නැවැත්තුව බිෂොප් වැද. දැන් අපි බලමු වයිට් මොකද්ද කරන්නේ කියලා. වයිට්ටත් පුළුවන් මෙන්න මෙතන රුක්ව කැපුවා වයිට්. දැන් මෙතන ඇත්තට මේක කොමන් ට්‍රැප් එකක්. අපි ඉස්සරහට බලමු මේ ට්‍රැප් එක කොහොමද ඔයගලට හරියටම කරන්න කියලා. බ්ලැක් නයිට් මෙතෙන්ට ඇද්දා. දැන් මෙතන ඔයාලට පේනවා ඇති මේ නයිට් මෙයාට අදින්න විදිහක් නැහැ. මොකද මේ ක්වීන්ගෙන් මෙතන චෙක් එකක්. අපි මේකට කියනවා පින් එකක් කියලා. මේ පින් කියන්නේ දැන් මෙතන නයිට් ඉන්නවා. මේ නයිට් කොහෙටවත් අදින්න බෑ. ක්වීන්ගෙන් මෙතන ඇටැක් කරලා තියෙනවා. වයිට් දැන් මෙතනදී ඕනනම් පුළුවන් මේ නයිට්ටත් කපන්න. මේ නයිට්ටත් කපලා පුළුවන් ඕනනම් මේ තව ඉත්තේ කප් කරගන්න. දැන් හැම වෙලේම ඉත්තෝ කපන එක ගැනත් හිතන්න ඕනේ. ඉත්තෝ කපන එකට වඩා මේ ඉත්තෝ ඇක්ටිව් කරලා ඇටැක් එකක් අරගෙන මේ ගේම් එක පුළුවන් තරම් ඉක්මනට මේ දැන් චෙක් මේට් කරනවා කියන එකට අපේ පරම අදහස ඉත්තෝ කැපුවා කියලා ගේම් එකක් තියෙනවා හොඳ. අන්න ඒක ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. හරි. දැන් මෙතන ක්වීන් එක කැපුවා. දැන් මෙතනදී බිෂොප්ව දාලා මෙතන නැවැත්තුවයි චෙක් එක. දැන් බලමු වයිට් කොහොමද ඒක ප්‍රතිචාර දක්වන්නේ. ඔව්. වයිට් මෙතන හොඳම එක කරා බිෂොප් ඇක්ටිව් කරා. ඒ බිෂොප් එක ඇක්ටිව් කරේ දැන් මෙතන ක්වීන්ට තනියෙන් මේට් කරන්න බෑනේ කින්. ඒතකොට මේ ඇක්ටිව් මූව් එකක් කරේ. ඒතකොට මේ කින්ගේ කින් මෑට් චෙක්මේට් කරන්න පුළුවන්. ඒ චෙක්මේට් එකට අදාළ තවත් ඉත්තෙක් තමයි මේ ගේම් එකට ගෙනාවේ. අපි දැන් බලමු වයිට් මේකට ප්‍රතිචාර විදිහට මොකද්ද කරන්නේ කියලා. බ්ලැක් ඇද්ද මෙතන නයිට් A5 වලට. නයිට් A5 ඇද්ද මේ බිෂොප්ට ඇටැක් එනවා කියලා හිතලා. හැබැයි ඒ වුණාට මෙතන බ්ලැක්ට මගහැරිලා තියෙනවා. මෙතන ක්වීන්ගෙන් මෙතන පෝන්ටත් ඇටැක් එකක් එනවා. මේ පෝන්න නිකම්ම කපන්න පුළුවන්. මොකද පෝන්න කැපුවම කින්ගෙන් ආයෙ නැවතත් ඒක කපන්න බෑ. මෙතන බිෂොප්ව ඉන්න හින්දා. දැන් බලමු අපි බ්ලැක් ඒකට වයිට් ප්‍රතිචාර එක හොයාගන්නද කියලා. හරි. දැන් එතකොට මෙතන ක්වීන්ගෙන් මෙතන පෝන්න කපලා මේ ගේම් එක ඉවරයි. ඒ කියන්නේ දැන් මෙතන ඇත්තටම වයිට් තමයි ජයග්‍රහණය කරේ. වයිට් චෙක්මේට් කරා බ්ලැක්ව. එතකොට මෙතන මේ ටූර්නමන්ට් එකේට දැන් ඔයගොල්ලෝ ගියාම මෙතන බලා ගන්න පුළුවන්. මේ ගේම් එක ඉවර වුණ හින්දා මෙතන මේ ලකුණු ඇවිල්ලා තියෙනවා. ලකුණු දෙකක් ඇවිල්ලා තියෙනවා මෙතන ඉන්න එක දින්න එක්කෙනාට.
ඊළඟ එකනට බින්දුව. අන්න. දැන් මටත් තව ගේම් එකක් ආවා. ඒතකොට මට ආවේ කළු විදිහට. දැන් මෙතන white ඇද්දා E4 වලට. දැන් මාත් E5 වදිනවා. white ඇදලා දිනවා knight C3 වලට. අපි බලමු. මෙතන ඉක්මනට ඉත්තෝ ඇක්ටිව් කරගන්න ඕන හින්දා අපි බිෂොප් ඇද්දේ. හරි. ඒතකොට මෙතන ඇදලා තියෙනවා මේ A3 කියන මූව් එක. දැන් ඒතකොට මෙතන අ, අපි බිගිනර්ස්ලා විදිහට මෙතන ට්‍රැප් එකක් තියෙනවා. මේක මම බ්ලැක් විදිහට දැන් පෙන්නන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පෙන්නන්න මේක කොහොමද වයිට් විදිහට කරන්න කියලා. මෙතන මම Queen F3 වලට ඇත්ත. ඒතකොට පේනවා ඇති මෙතන මේ Queen ගෙන් මෙතන pawn ට attack එකක් වෙනවා. ඒක මට Queen ගෙන්ම කපන්න පුළුවන්. මොකද මෙතන bishop ඉන්නවනේ. මේ bishop ගෙන් මේ කොටුවත් ආරක්ෂා වෙනවා. ඒතර white විදියට white ඇත්තටම මේක නවත්තනවා නම් ක්‍රම තියෙනවා white නවත්තන්න මෙතන queen අදින්න පුළුවන්. ඒතකොට ඊට පස්සේ මේ knight develop කරන්න පුළුවන්. white එහෙම නැතු වෙන මොකක් ඇද්ද කියන්නකො. white දැන් හිතන්න මේ bishop වැට පස්සට ගේනවා කියලා හිතලා white මින් pawn b4 වලට. දැන් bishop ට attack එකක් තමයි. ඒ වුණාට අපිට මෙතන කෙලින්ම මේ one move mate එකක් තියෙනවා. මෙතන queen ගෙන් මෙතන f2 pawn කපන්න පුළුවන් කෙලින්ම. අපි කපලා බලමු. හරි. ඒතර මෙතන ඇත්තටම චෙක් මේට් එකක් මේක. මේක ඇත්තට 4 moves mate කියන එකේ බ්ලැක් විදියට තමයි මම කරේ. දැන් ඔයගොල්ලෝ ගේම් එකක් ඇද්දාම මේ විදියට තමයි පෙන්නන්නේ. ඔයගොල්ලෝ මෙතන එකක් පෙන්වන back to tournament ඊට පස්සේ මෙතන pause කියලා. ඒතර මෙතන pause කරොත් ඔයගොල්ලන්ට ඇත්තට ඊළඟ ගේම් එකක් එන්නේ නැහැ. ඔයගොල්ලෝ ඒතර නැවතිලා බලන් ඉන්න විදියට. මේ back to tournament කියන එක එවුවොත් ඔයගොල්ලෝ නැවතත් ආයේ මේ ස්ථානෙට එනවා. මෙතනදී නැවතත් අලුත් ගේම් එකක් පටන් ගන්නවා. එතකොට අපි මේ විදිහට back to tournament කරොත් තමයි ඔයගලට ඊළඟ ගේම් එක ලබා ගන්න පුළුවන්. දැන් මෙතන tournament එකේදී ඔයගලට බලා ගන්න පුළුවන් මෙතන ලකුණු වෙනවා. එක අය දින්න tournament එක දැන් දිනලා තියෙන අවස්ථාවට points දෙකක් හම්බ වෙනවා. ඔයගොල්ලෝ එක දිගට ගේම් දෙකක් දින්නොත් ඊළඟට තුන්වෙනි ගේම් එකේදී ඔයගොල්ලෝ දින්නොත් ලකුණු වැඩි ප්‍රමාණයක් හම්බ වෙනවා. මේ ලීජස් එරීනා එකේ ඒත ලකුණු ලබා දෙන විදිහේ එතන හොඳ ක්‍රමයක් තියෙනවා. ඔයගොල්ලෝ එක දිගට ගේම්ස් දිනාගෙන ගියොත් ඒක ඔයගොල්ලන්ට ගොඩක් වාසියි. ඒතර මං අර මුලින්ම කිව්ව ෆෝමූස් මේට් එහෙම නැත්නම් මූස් අතරෙන් මේට් කරන්න පුළුවන් මේ විදිහ ගැන මං පොඩ්ඩක් කියලා දෙන්නම්. මෙතන මුලින්ම වයිට් අදින පෝන් E4 මේ මූව් එක පස්සේ ගොඩක් අයිඩියාස් තියෙනවා. එකක් තමයි මෙතන මේ මූව් එකෙන් මේ ගොඩක් කිත්තොන්ට මෙතන සෙන්ට් එකේ දැන් සෙන්ට් එකේ මේ අල්ල ගන්න පුළුවන් මෙතන කොටු ගොඩක් පේනවා ඔයගලන්ට. මෙන්න මෙතන මේ කොටු දෙකම පෝන්ගෙන් මේ ඇටැක් කරනවා. ඒතර මේ කොටු දෙකම සුදුට අයිති වගේ තියෙනවා. එතකොට මේක ප්‍රතිචාර විදිහට බ්ලැක් අදිනවා හිතන්නකෝ ඒ මූව් එකටම සමාන මූව් එක කී 5. එතකොට මෙතනදී බ්ලැක්ටත් පුළුවන් මේ කොටු දෙක අල්ලන්න වයිට් උත් මේ විදිහට මෙතන කොටු ගොඩක් ආරක්ෂා මේ අල්ල ගන්න තමයි හැබැයි. හරි. ඊළඟට මෙතන මූව් එකක් තියෙනවා Queen H5. මේ මෙතන ඉන්න Queen ගෙන් මෙතන pawn එහෙම නැත්නම් E5 ඉන්න මේ කළු pawnට දැන් මෙතනදී attack එකක් යනවා. එතකොට බ්ලැක් මේක නවත්තන්න කියලා හිතාගෙන මෙතන knight F6 අදිනවා. එතකොට මෙතනින් පේනවා ඇති මේ knight ගෙන් මේ pawn ආරක්ෂා වෙනවා. ඔව්. knight ගෙන් මේ pawn ආරක්ෂා වෙනවා. එතකොට queen ගෙන් කෙලින්ම මේ pawn කපන්න බෑ. මොකද එහෙම කැපුවොත් knight ගෙන් queen කපන්නත් පුළුවන්. අපි දන්නවනේ queen කියන්නේ ටිකක් වැදගත් ඉද්දක්නේ. වටිනාකමින් ගත්තා. මොකද queen කියන ඉත්තට රුක් සහ බිෂොප් කියන මේ දෙන්නගෙම එකතුවක් විදියට මාර්ගයේ ගමන් කරන්න පුළුවන්. දැන් මේ queen ක්ලික් කරාම ඔයාලට පේනවා ඇති. queen ට මෙහෙට යන්න පුළුවන් කෙලින් ඕන තැනකට යන්න පුළුවන් queen. ඒක queen ගේ වටිනාකම හැදිලා තින්නෙත් එහෙම. queen වටිනාකම අපි නිකන් සංඛ්‍යාත්මකයෙන් කිව්වොත් 9ක් වගේ තමයි අපි කියන්නේ. ඒක knight ගේ වටිනාකම 3යි. ඒ white knight යන්න පුළුවන් ඒ ලකුණු හැඩයට අපි දන්නවා ඒක කණි කරගන්න. ඉතින් knight එවුවොත් එහෙම ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් knight අදින්න පුළුවන් thank you. ඊට පස්සේ අපි මෙතනදී මේ ගේම් එකේ four moves mate කියන එකේදී අපිට ඊළඟට move එකක් තියෙනවා මෙතන bishop c4. එතන මේ මූව් එකේ අයිඩියා එක තමයි මෙතනට ඇද්දාම මෙතන පෝන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ පෝන්ට මේ බිෂොප් ගෙන් සහ ක්වීන් ගෙන් කියන මේ දෙන්නගෙම ඇටැක් කරනවා. එතකොට කවුරු හරි මුලින් දන්නේ නැති කෙනෙක් මෙහෙම මේක ඇටැක් එකක් වුණාට මේක අපි ක්වීන් ඉන්න මේ ක්වීන් පස්සට ගමු කියලා හිතලා එයාට කරන්න පුළුවන් knight f6 වගේ මූව් එකක්. මේ වගේ මූව් එකක් කරාම තියෙන විශේෂයක් තමයි දැන් මෙතන ක්වීන්ට ඇටැක් තමයි. හරි.
ඒකෙන් අපි හිතන්නේ ක්වීන්ට මෙතන කපන්න බෑ කියන එක අපිට තේරෙන්නේ නැහැ. දැන් මෙතන ක්වීන්ට ඇටැක් වුණාට ක්වීන් එයාට මූව් කරන්න පුළුවන්. එතකොට ඊළඟ මූව් එකේදී ක්වීන්ගේ මෙතන පෝන් එක කපනවා. එතකොට ඒත් එක්කම ඔයගලට පේනවා ඇති මෙතන චෙක් මේට්. එතන මේකට තමයි ෆෝමෝස් මේට් කියලා කියන්නේ. මම ආයෙ ටක් ගාලා මූව්ස් ටික පෙන්නන්නම්. පෝන් වදිනවා E5 වලට. ක්වීන් H5 වදිනවා. නයිට් වෙන මූව් එකක් මොකක් හරි ඇද්දොත් ආයෙ බිෂප් C4 ඊට පස්සේ නයිට් ඇදලා මෙහෙම ක්වීන් එකෙන් කපනවා. මේකම ඔයගලට ආයෙ කරන්න පුළුවන් මේ විදිහට. ක්වීන් එක මෙතෙන්ට ඇදලා වයිට් ඊට පස්සේ නයිට් මේ විදිහට ඇද්දත් ඔයගලට මේක මේ විදිහටම කරන්න පුළුවන්. මේකත් ෆෝමස් මේට් වලම ක්‍රමයක් තමයි ඔයගලට ක්වීන් එක මෙතෙන්ට හරි මෙතෙන්ට හරි ඇදලා කරන්න පුළුවන්. හැබැයි ඇත්තටම මේක මේ දැනගෙන ඉන්න කෙනෙක්ට නම් මේක නවත්තන්න විදිහක් තියෙනවා. දැන් මෙතනදි කෙලින්ම ඔයගලට මේක නවත්තනවා නම් මෙතනදි කෙලින්ම මේ මූව් එකෙන් පස්සේ මෙතන බිෂොප් දැම්මට පස්සේ ඔයගලට නවත්තන්න පුළුවන් මෙතන ක්වීන් මූව් එකක් කරලා මෙතන ඩිවෙලොප් කරලා මොකද මෙතන මේ කැපුවොත් ආයි ක්වීන් එක නැවත ක්වීන් එක කපන්නත් පුළුවන්. අන්න ඒකින්ද මේක නවත්තනවා නම් කවුරු හරි ඒ මූව් එකත් පුළුවන්. අර අපි කලින් ගේම් එකේදී බැලුවා වගේ බ්ලැක්ටත් පුළුවන් මේක හිතන් මේ යොදන්න. ඒතකොට සමහර වෙලාවට මේක මූව්ස් 4 නැතුව මූව්ස් 4 එහා මෙහා වෙන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ ගේම්ස් අදිනකොට ඔයගොල්ලන්ට තේරෙයි කොහොමද මේක ෆෝමෝස් මේට් කියන එක පාවිච්චි කරන්න කියලා. ඊට පස්සේ අපි මේ ෆෝමෝස් මේට් එකත් එක්ක කවුරු හරි මෙතනදී මෙන්න මෙතන මේ ක්වීන් පස්සට ගන්නවා කියලා හිතලා G6 කියන මූව් එක කරා. මේ G6 කියන මූව් එකත් එක්ක ක්වීන්ට ඇටැක් වෙනවත් එක්ක වයිට් තියෙන ලස්සන මූව් එකක් මෙතන ක්වීන්ගේ මේ E5 පෝන්. පේන ඇති මෙතන පෝන්ට මේ කිසිම ගාඩ්ඩයක් එහෙම නැත්නම් ආරක්ෂාවක් නැහැ. ඒකින්ද කෙලින්ම මෙතන ක්වීන්ගෙන් පුළුවන් මේ පෝන් එක කපන්න. ඒත් එක්කම මෙතන චෙක් එකක්. එහෙම නැත්නම් අපි දන්නවනේ ක්වීන්ගෙන් කින්ට ඇටැක් එකක් වෙනවනේ. මේ ඇටැක් එක අනිවාර්යෙන් අපි නවත්තන්න ඕනේ. මොකද චෙස් වල වැදගත් දෙයක් තමයි චෙක් එකක් තියෙද්දි චෙක් එක නවත්තන්න නැතුව වෙන කිසිම මූව් එකක් කරන්න බෑ. මොකද අපේ වැදගත්ම ඒ කියන්නේ අපි රජා විදියට සලකන කින්ගේ ආරක්ෂාව තමයි අපි හැම වෙලෙම හිතන්න ඕනේ. ඒකින්ද අපි මේ කින්ව ආරක්ෂා කරනවා හැරෙන්න වෙන කිසිම මූව් එකක් කරන්න බෑ. අපි මෙතන අනිවාර්යෙන් කින්ව ආරක්ෂා කරනවා. එහෙම කියලා හිතලා මෙතන ක්වීන්ගෙන් මේ චෙක් එක වැහුවාම වයිට්ට තියෙන ලස්සන මූව් එකක් මෙතන වයිට්ට පුළුවන් මෙතන ඉන්න රුක්ව කපන්න. එතකොට ඔයගොල්ලන්ට පේන ඇති ඉත්තවට අතින් ගත්තාම වයිට්ට ලොකු වාසියක් තියෙනවා. ගේම් එක ඉස්සරහට කන්ටිනියු කරන් යද්දී වයිට්ට පුළුවන් මේ ඉත්තෝ මේ ඔක්කොම ඉත්තෝ ටික මේ ඉස්සරහට අරගෙන දැන් මෙතන මේ වගේ මුංග කරලා වයිට්ට පුළුවන් මේ ඉත්තෝ ඔක්කොම ටික නැවතත් මේ බෝඩ් එකට ගේම් එකට අරගෙන මේ දිනන්න. ඉත්තෝ අතින් ගත්තාම වයිට්ට ලොකු වාසියක් තියෙනවා. ඒ වාසිය අපි ගේම් එකේදී හැම වෙලේම බලා ගන්න ඕනේ. අපි ඉත්තෝ අතින් වාසියක් වුණාම මේ වාසිය කන්වර්ට් කරගන්න ඕනේ වින් එකකට. අපි වින් එකට කන්වර්ට් කරද්දී වැදගත් දෙයක් තමයි පීස් ඇක්ටිවිටි. එහෙම නැත්නම් මේ ඉත්තෝන්ගේ ඩිවෙලොප් කරන විදිය. ඉත්තෝන්ව ඉස්සරහට ගෙනල්ලා ඉත්තෝ මොකද මේ ආරම්භක තැන ඉන්නකොට ඔයගොල්ලන්ට පේනවද මේ ඉත්තෝන්ට යන්න පුළුවන් කොටුත් අඩුයි. ඒතකොට අපිට පුළුවන් නම් මේ ඉත්තෝන්ව මෙහෙම ඉස්සරහට අරගෙන එන්න ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන මේ ලොකු දෙයක් අපිට කරන්න පුළුවන්. මේ ඉත්තෝන්ගේ එතකොට ප්‍රතිවාදියාට ඇටැක් කරන්න පුළුවන් ප්‍රමාණය වැඩි. ඒකින්ද අපි හැම වෙලේම මතක තියාගන්න ඕනේ මේ පීස් ඇක්ටිවිටි කියන එක. කවුරු හරි මුලින්ම ගේම් එක පටන් ගන්නකොට මේ මැද සෙන්ටර් එකේ පෝන්ලා දින්න නැතුව සමහර විට මෙහෙම පෝන්ලා දින්නත් පුළුවන්. එතකොට ඒකෙන් හිතන්න එතකොට මේ ගේම් එකේ මේ කලින් වගේම මෙතන අර මැද පෝන් නැද්දා වගේ මෙතන මේ මූව් එකත් මේ ඉත්තෝ කොටු ප්‍රමාණයක් අල්ලගන්න පුළුවන්. ඒ වුණාට මෙතන අපි හැම වෙලේම සෙන්ටර් ස්ක්වාස් ටික අල්ලගන්න එක ගොඩක් වැදගත්. දැන් මෙතනදී පෝන් නැද්දාම පෝන්ගෙන් ඇටැක් වෙන්නේ මේ එක කොටුවකට විතරයි. එතකොට ඊට වඩා මෙතන E5 වගේ මූව් එකක්. එහෙම නැත්නම් සමහර අය මෙතන ක්වීන්ගෙන් අදිනවා ක්වීන්ගෙන් D4 වගේ මූව් එකක්. ඒ වගේ මේ වගේ අර මුලින් අපි චෙස් ඉගෙන ගන්නකොට මේ වගේ මූව්ස් ඇදලා ඩිවෙලොප් කරන එක මම හිතනවා ගොඩක් වැදගත් කියලා. මුලින්ම අපි තව ටික දවසක් ඉස්සරහට ඔයගොල්ලෝ ඉගෙන ගන්න පුළුවන් මේ ඕපනින්ග්ස් කියලා දෙයක් තියෙනවා. දැන් අපි මෙතන ලීචෙස් කියන එකට ගත්තාම ලීචෙස් එකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන මේ ටූල්ස් කියන එකේ තියෙනවා ඕපනින්ග්ස් කියලා. මෙන්න මෙතනින් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ දැන් ඔයගොල්ලෝගේ රේටින් එක මෙතනින් වැටෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ අලුතෙන් හින්දා මෙතන මුකුත් මෙහෙම කරන්නේ නැතුව තියන්න. මෙතනින් ඔයගොල්ලන්ට හොයා තියෙනවා මේ අපි අදින මූව්ස්. දැන් මෙතන පේනවා මේ E4. මේකේ දිනන ප්‍රතිශතය 150.
බ්ලැක් දින ප්‍රතිශත 147ක්. ඒ කියන්නේ මේක වයිට් ගොඩක් හොඳ ගේම් එක. මෙතන ක්වීන් ගේ ඉස්සරහා පෝන් ගෙන් ඇදලා තියෙනවා. මෙතන වයිට් ගේ ප්‍රතිශතය 151. බ්ලැක් ගේ 146යි. මේ විදිහට ඔයගොල්ලෝ පේන ඇති මෙන්න මේ අතර මේවත් එක්ක බලද්දී මේ දෙක ප්‍රතිශතයෙන් ගත්තත් අපි මේක වැඩි. මොකද මේකේ පොපියුලර් ගොඩක් ගේම්ස් ගොඩක් ඔයගොල්ලන්ට බලා ගන්නත් පුළුවන් මේ E4 D4 කියන moves දෙකෙන්. තවත් මේ වගේ ඕපනින්ග්ස් තියෙනවා ලොකු ප්‍රමාණයක් තියෙනවා ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන්. YouTube එකේ වුණත් අපි ඉස්සරහට මේ ඕපනින්ග්ස් ගැන තවත් කියලා දෙනවා. කවුරු හරි දැන්ටමත් ඕපනින්ග් එකක් දන්නවනම් ඒක පුරුදු වෙලා ඉන්නවනම් ඒක අදින්න. එතකොට මේ චෙස් වෝල් ටූර්නමන්ට් එක ඉදදී ඔයගොල්ලෝ දැන්ටම 12 දෙනෙක් ජොයින් වෙලා ඉන්නවා. කාට හරි මොනවා හරි දැන් ප්‍රශ්න තියෙනවා නම් තාමත් වෙලාව තියෙනවා ඒ ටික විසඳ ගන්න. මෙතනදී ටූර්නමන්ට් එක තව විනාඩි 4කින් වගේ වෙලාවකින් පටන් ගන්නවා. ඔයගොල්ලන්ට ගේම් එකක් ආවහම අර කලින් විදිහටම ගේම් එක අදින්න පුළුවන්. ගේම් එකේදී ඔයගොල්ලන්ට මේ ගේම්ස් බලන්න පුළුවන් විතරදී ඔයගොල්ලන්ට දැන් මේ වේටිං රූම් කියලා තියෙනවා සමහර වෙලාවට මේකේ මේ එකපාර ඔයගොල්ලෝ ගේම් එක ඉවරනාම සමහර කට්ටියගේ ගේම් එක ඉවර වෙන්නේ නැතුව එහෙම්මම තියෙන්න පුළුවන්. ඒකින්ද ඔයගොල්ලෝ හිතන්න එපා එතනින් ටූර්නමන්ට් එක ඉවරයි කියලා. ඔයගොල්ලෝ මෙතනින් බලාගෙන ඉන්න මෙතන පෙන්නන ඔයගොල්ලෝ මෙතන බලන් ඉන්න ප්‍රමාණය. එතකොට මෙතන ගේම්ස් යන විදිහත් බලා ගන්න පුළුවන්. තව ගේම්ස් යනවා නම් ඒ ඔක්කොමත් බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ සම්පූර්ණ ටූර්නමන්ට් එකේ වෙලාවක් මෙතන පෙන්නනවා. අපි දාලා තින්නේ වෙලා විනාඩි 40ක්. ඒ විනාඩි 40ෙම ඔයගොල්ලෝ ඉන්න. මොකද එක ගේම් එකකින් ටූර්නමන්ට් එක ඉවර වෙන්නේ නැහැ. දිගටම අදින්න. එතකොට ඔයගොල්ලන්ට ගේම්ස් දිගටම එනවා. ඒ විදිහට මේකේ මේ ක්ලොක් එක ගැනත් මතක තියාගන්න. මොකද මේකේ විනාඩි 5යි තප්පර 5ක් එකතු වෙනවා. ඒ කියන්නේ එක මූව් එකක් ඇද්දාම ඔයගොල්ලන්ට වැඩිපුර තප්පර 5ක් එකතු වෙනවා. ඔයගොල්ලන්ට එතකොට කාලය හොඳට පාවිච්චි කරලා හිතලා අදින්න පුළුවන්. එක දිගට අදින්න ඕනි කියලා එකකුත් නැහැ. ඊට පස්සේ මෙතන තව දෙයක් තමයි ඔයගොල්ලන්ට මේ ප්‍රීමූව්ස් කියලා එකකුත් තියෙනවා. දැන් මෙතන මේ වගේ එකක් ඇද්දාට පස්සේ දැන් වයිට් බ්ලැක් අදින්න කලින් වයිට්ට කලින් මූව් එකක් කරලා තියන්න පුළුවන්. ඒක මේ ලීචස් වල වැදගත් දෙයක්. ඔයගොල්ලන්ට අත්හදා බලන්න පුළුවන්. ඔයගොල්ලෝ ගේම් එකක යනකොට ඒ ගේම් එකේදී ඒ වයිට් දැන් මොකක් හරි මූව් එකක් කරාම පී මූව් කියන මූව් එක කලින් කරලා තියන්න පුළුවන් ගේම් එක යන අතරතුර. තව විනාඩි 2ක් වගේ තමයි තියෙන්නේ. එහෙනම් හැමෝටම සුබ පතනවා. good luck හැමෝටම හොඳට ටූර්නමන්ට් එක අදින්න. අපි ටූර්නමන්ට් එකේ දිනන අය ගැන හොඳ ගේම්ස් ඒවා ඇනලයිස් කරන එක ගැන ඔක්කොම ලබන ඊළඟ සෙෂන් එකේදී අපි කියලා දෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ගේම්ස් එහෙම අපි ඇනලයිස් කරන්න ගන්නවා. හොඳට අදින්න. එහෙනම් හැමෝටම සුබ පතනවා.